භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අන්දමට සත්වයාගේ ඕදාරික කයෙහි බිඳීම හෙවත් සම්මුති මරණය සිදුවිය හැකි ආකාර 4ක් වෙයි. ඒවා නම් ආයුක්කය මරණය, කම්මක්කය මරණය, උභයක්කය මරණය හා උපච්ඡේදක මරණයයි. එය උන්වහන්සේ දැල්වූ පහනක් නිවී යාමේ ක්‍රම 4කට උපමා කර තිබේ. අපි මුලින්ම බලමු උන්වහන්සේ පෙන්වා වදාළ පහනක් නිවී යාමේ ක්‍රම 4 කුමක්ද කියා. එහි පළමු ක්‍රමය නම් දැල්වූ පහනක් එහි ඇති පහන් තිරය හෙවත් පහන් වැටිය සම්පූර්ණයෙන්ම ඉවර වීමෙන් එය නිවී යාමයි. දෙවැනි ක්‍රමය නම් පහනෙහි තිරය ඉතිරිව තිබියදී තෙල් සියල්ලම ඉවර වී එය නිවී යාමයි. තෙවැනි ක්‍රමය නම් දැල්වූ පහනේ තිරය හා තෙල් යන දෙකම එකවර ඉවර වීමෙන් එය නිවී යාමයි. සිව්වැනි ක්‍රමය නම් එම පහනෙහි තිරය හා තෙල් යන දෙකම ඉතිරිව තිබියදී සුළඟ නිසාවෙන් හෝ යම් කිසි වෙනත් උපද්‍රවයකින් එය නිවී යාමයි. එසේනම් භාග්‍යවතුන් වහන්සේ මෙම පහන නිවීමේ ක්‍රම 4 උන්වහන්සේ දේශනා කළ මරණ 4ට උපමා කර ඇත්තේ කෙසේදැයි විමසා බලමු. ආයුක්කය මරණය. එනම් සත්වයෙක් භවයෙන් රැගෙන ආ කර්ම ශක්තිය ඉතිරිව තිබියදී ඔහු රැගෙන ආ ආයුෂ ඉවර වීමෙන් මරණයටපත් වීමයි. එය හරියට පහනක තෙල් ඉතිරිව තිබියදී පහන් තිරය ඉවර වීම නිසා පහන නිවී යාමක් වැනි. කම්මක්කය මරණය. එනම් සත්වයෙක් උපතින් ගෙන ආ ආයුෂ ඉතිරිව තිබියදී ඔහු ගෙන ආ කර්ම ශක්තිය ඉවර වීමෙන් මරණයටපත් වීමයි. එය භාග්‍යවතුන් වහන්සේ උපමා කර ඇත්තේ පහනක තිරය ඉතිරිව තිබියදී එහි තෙල් සම්පූර්ණයෙන්ම ඉවර වීම නිසා පහන නිවී යාමක් වැනි. උභයක්කය මරණය. සත්වයා භවයෙන් හා උපතින් ගෙන ආ ආයුෂ හා කර්ම ශක්තිය යන දෙකම එකවර ඉවර වීමෙන් මරණයටපත් වීමයි. එය පහනක තෙල් හා තිරය යන දෙකම එකවර ඉවර වීමෙන් පහන නිවී යාමක් වැනි. උපච්ඡේදක මරණය. සත්වයා ගෙන ආ ආයුෂ හා කර්ම ශක්තිය යන දෙකම ඉතිරිව තිබියදී වෙනත් බාහිර උපද්‍රවයකින් ඔහු මරණයටපත් වීමයි. එය හරියට පහනක තෙල් සහ තිරය යන දෙකම ඉතිරිව තිබියදී සුළඟ හෝ වෙනත් බාහිර උපද්‍රවයකින් පහන නිවී යාමකට සමානයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළසේක. එය එසේ වූ නමුත් කෙනෙක් මරණයටපත් වූ විට මේ ආකාර 4න් කුමන ආකාරයකට එය සිදු වූවාදැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විනා වෙන කිසියම්ම කෙනෙකුට එය විග්‍රහ කළ නොහැක. මන්ද එය බුදු කෙනෙකුට විනා වෙන කිසිම කෙනෙකුට ගෝචර වූ ධර්මයක් නොවන හේිනි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ලෙස මරණය යනු ප්‍රතිසන්දි සිතත් සමග ඇති වී ජීවත් වූ කාලය පුරාවටම නොකඩවා ඇති වූ සිත් පරම්පරාවේ අවසන් වීමයි. මරණාසන්න මොහොතේ සිතට එන චුති චිත්තය ඇසිපිය හෙළන මොහොතකින් ලක්ෂ වාරයකටත් වඩා අඩු බව බුදුදහම පෙන්වා දෙයි. එය පාලනය කිරීමට හෝ බලෙන් ඇතිකර ගැනීමට නොහැක. ඊතා පින්දහම් කළ අයෙකුට උවද අවසාන මොහොතේ පාපකාරී සිතුවිල්ලක් චුති චිත්තය වීමෙන් දුගතිගාමී වීමට හැකිය. උදාහරණයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිදු වූ බන්දුල මල්ලිකා කතා පුවත ගැනීමට පුළුවන්. එමෙන්ම පාපකාරී අයෙකුට උවද කළ කුසල් සිතක් අවසන් මොහොතේ චුති චිත්තය වීමෙන් සුගතිගාමීව ඉපදීමට ඉඩ ඇත. උදාහරණයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිදු වූ ධනංජානි සිටුවරයාගේ කතා පුවත ගැනීමට පුළුවන්. නමුත් ආනන්තරීය පාප කර්ම කළහා නියත මිත්‍යා දෘෂ්ටිකයා නියත වශයෙන්ම
දුගතිගත අයයි. සත්වයාගේ චුතිචිත්තයේ ඇතිවීමත් සමගම එය නව භවයේ පළමු චිත්තය වූ ප්‍රතිසන්දි චිත්තය බවට පත්වීමෙන් නව භවයක් ඇතිවේ. ඒ ප්‍රතිසන්දි චිත්තය ඇති වූ මොහොතේම නිරුද්ධ වී ලබාගත් කයෙහි සිත් පරම්පරාවක් ඇතිවීම ඒ භවයෙහි පැවැත්ම හෙවත් ජීවත් වීමයි කියනු ලැබෙයි. ඒ වගේම මරණය ගැන විභංගයෙහි මෙසේ දක්වා ඇත. ඒ දිව්‍ය මනුෂ්‍ය කොටස්වල යම් චුතියක් වේද, චුවන බවක් වේද, ස්කන්ධයන්ගේ බිඳී යාමක් වේද, අතුරුදහන් වීමක් හෝ මිය යාමක් වේද, කාල ක්‍රියාවක් වේද, පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳී යාමක් වේද, එක් භවයකින් වෙන් කෙරෙන ජීවිතේන්ද්‍රීය පරම්පරාගත සිඳී යාමක් වේද, එය මරණය බව ප්‍රකට කෙරේ. තවද සමුච්ඡේද මරණය, ක්ෂණික මරණය, සම්මුති මරණය වශයෙන් මරණය තෙවැදෑරුම්ය. සියලු ආකාරයෙන් සසර දුකින් රහතන් වහන්සේලාගේ මිදීම සමුච්ඡේද මරණය ලෙස හැඳින්වේ. සියලු සංස්කාරයන්ගේ ක්ෂණික වශයෙන් බිඳීම, කැඩීම ක්ෂණික මරණය ලෙස හඳුන්වනු අතර ඔහු මැරුණේය, ඇය මැරුණේය, ගස් කොළන් මලේය වශයෙන් පනවාගත් සම්මුතියේ සිදුවන මරණය සම්මුති මරණය ලෙස හැඳින්වේ.